පූස් කුමරියෝ පිංක් වැලි කියලා ලස්සන රාජධානියක් තිබුණා. ඒ රාජධානිය වට කරගෙන ලොකු හරිත වනාන්තර, පිරිසිදු ගංගා සහ සුන්දර කඳු තිබුණා. සවසට හිරු එළිය කඳු අතරින් වැටෙනකොට මුළු රාජධානියම රන් පාටින් දිලිසෙනවා වගේ පෙනුණා. එම රාජධානිය මැදින් උසට නැගුණු සිල්වර් ස්පියර් මාලිගාව පිහිටා තිබුණා. ඒ මාලිගාව සුදු සහ රන් පාටින් සරසලා තිබුණා. උස කුළුණු හිරු එළියට දිලිසෙනවා පෙනුණා. ලස්සන උද්‍යානයක්, මල්ගස්, ජල පොකුණු මාලිගාවේ ලස්සන වැඩි කළා. මේ මාලිගාවේ ජීවත් වුණේ ඇලරික් රජතුමා සහ එලාරා රැජිනයි. ඔවුන් දෙදෙනා ධාර්මිකව තම ජනතාව පාලනය කළා. ඒ නිසා පිංක් වැලි රාජධානියේ ජනතාව රජතුමාටත් රැජිනටත් ගොඩක් ආදරය කළා. රජුටත් රැජිනටත් ඔවුන්ගේ ලොකුම සතුට වුණේ තමන්ගේ ආදරණීය කුමරියන් 5 දෙනයි. මේ 5 දෙනා හැකියාවන්ගෙන් එකිනෙකාට වෙනස්. නමුත් ඔවුන් හැමෝම හරිම ආදරෙන් එකට ජීවත් වුණා. වැඩිමල්ම කුමරිය එමලි. ඇය ඉතා නිර්මාණශීලී. ඇය කතා කියන්න වගේම අලුත් දේවල් අත්හදා බලන්නත් ගොඩක් ආසයි. ඇය තම සහෝදරියන්ට හොඳ මඟ පෙන්වන්නේකි. ඒ නිසා ඇය හැමෝටම නායිකාවක් වුණා. අමේලියා දෙවැනි කුමරියයි. ඇය හරිම බුද්ධිමත්. පොත් කියවන්නත් අලුත් දේවල් ඉගෙන ගන්නත් ඇය ගොඩක් ආසයි. මාලිගාවේ නිහඬ කුටියක ඉඳගෙන පොතක් කියවමින් කාලය ගත කරන එක ඇයට හරිම සතුටක්. ඉසබෙලා සිනහවෙන් පිරුණු කුමරියයි. ඇය හිරු එළිය වගේ උණුසුම් හදවතක් තියෙන කෙනෙක් නිසා ඇය ඉන්න තැනක හැමෝම සතුටින් ඉන්නවා. ඒ වගේම ඇය උද්‍යානයේ සෙල්ලම් කරන්න, මල් සහ සමනලුන් බලන්න ගොඩක් ආසයි. කඩිසර සහ දක්ෂතමම ලියාරා කුමරියයි. ඇය කුඩා සෙල්ලම් බඩු අලුතින් නිර්මාණය කරන්නත් වේගයෙන් වැඩ කරන්නත් දක්ෂයි. ඇය නිල් පාටට වඩාත් කැමතියි. ආන්‍යා බාලම කුමරියයි. ඇයට ඉතාමත් කාරුණික හදවතක් තියෙනවා. ඇය සතුන්ට ගොඩක් ආදරය කරනවා. මාලිගාවේ පුංචි සතුන් ඇය ළඟට එන්නේ ඇය හරිම දයාබර නිසා. ඇය සුදු පාටට ආසයි. හැමදාම රෑ කෑම මේසය බොහෝ කතා සහ සිනාහඬින් පිරී තිබුණා. කුමරියන් නින්දට ගියේ පසුදාට කරන අලුත් සෙල්ලම් ගැන සිතමිනුයි. මේ කුමරියන් දවස පුරාම සෙල්ලම් කළා, ඉගෙන ගත්තා, අලුත් දේවල් සොයාගත්තා. ඔවුන්ගේ සිනාහඬින් සිල්වර් ස්පියර් මාලිගාව හැමදාම සතුටින් පිරී තිබුණා. එක දවසක් හවස් වරුවේ තද වැසි වැටුණා. උද්‍යානයට යන්න බැරි නිසා කුමරියන් හිතුවා මාලිගාව ඇතුලේ අලුත් තැන් හොයාගන්න. අපි මාලිගාවේ පරණ පැත්ත බලන්න යමු කියලා එමලි සතුටින් කීවා. ඒ ආසා අනෙක් සහෝදරියන්ටත් ලොකු උනන්දුවක් ඇති වුණා. ඔවුන් මාලිගාවේ මිනිසුන් නිතර නොයන පරණ කොටසකට ඇවිදින්න ගියා. එහි පැරණි පින්තූර සහ විශාල දොරවල් තිබුණා. ඒ වෙලාවේ ඔවුන්ට ලොකු ලී දොරක් පෙනුණා. ඒ දොර ලී වලින් හදලා කළු යකඩ කැබලි වලින් සවි කරලා තිබුණා. මේ කාමරය ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා ඉසබෙලා කුතුහලයෙන් ඇහුවා. දොරේ යතුරක් තියෙනවා දැකලා අමේලියා ටිකක් කල්පනා කළා. අපි ටිකක් බලමුද කියමින් ඇය යතුර කැරකෙව්වා. ක්‍රීස් කියලා ශබ්ද නගමින් දොර සෙමින් ඇරුණා. ඇතුළට ගියාම එය ලොකු කාමරයක්. පරණ පොත්, ලෝහ පෙට්ටි සහ අමුතු බඩු ගොඩක් තිබුණා. එය මාලිගාවේ පරණ බඩු තබන කාමරයක් වගේ පෙනුණා.
කුමරියන් කුතුහලයෙන් හැමතැනම බලන්න පටන් ගත්තා. ඒ අතරේ අමේලියා උස තැනක තිබුණු කුඩා පෙට්ටියක් දැක්කා. අර බලන්න, ඇය උඩට ඇඟිල්ල දිගු කරලා කිව්වා. අමේලියා ඉක්මනින් පරණ පොත් කිහිපයක් එකතු කරලා ඒක උඩට නැගලා පෙට්ටිය ගත්තා. ඔවුන් පරිස්සමින් පෙට්ටිය විවෘත කළා. ඇතුලේ තිබුණේ අමුතු යෂ්ටියක්. ඒ ගොඩක් පරණයි වගේ පෙනුණා. යෂ්ටියේ වර්ණවත් කුඩා ගල් දිලිසෙමින් තිබුණා. "ෂා, මේක කොච්චර ලස්සනද?" කියලා ලියාරා පුදුමයෙන් කිව්වා. එමලි ටිකක් බය වෙලා යෂ්ටිය දිහා බලලා මෙහෙම කිව්වා. "මට හිතෙනවා මේක පරණ මායා යෂ්ටියක් වගේ. අපි අල්ලන්නේ නැත්නම් හොඳයි." නමුත් ඉසබෙලා කුතුහලයෙන් කහපාට මැණික් ගල ටිකක් අත ගෑවා. ඒ මොහොතේම යෂ්ටිය දීප්තිමත් වුණා. විශාල ශබ්දයක් සමග ආලෝකයේ කාමරය පුරා පැතිරුණා. ඒත් එක්කම හදිසියේ හැම දෙයක්ම නිහඬ වුණා. කුමරියන් 5 දෙනා එකිනෙකා දිහා බලන්න පටන් ගත්තා. පුදුමයි. ඔවුන්ට හරි අමුතු දෙයක් සිද්ධ වෙලා තිබුණා. කුමරියෝ 5 දෙනා පුංචි පූස් පැටව් වෙලා සිටියා. ඔවුන්ට දැන් පුළුවන් වුණේ මියාව් කියලා කියන්න විතරයි. ඔවුන්ට තේරුණා මේක මායා ශාපයක් කියලා. නමුත් ටික වෙලාවකින් ඔවුන්ට තවත් පුදුමයක් දැනුණා. ඒ තමයි ඔවුන් එකිනෙකා සතුව විශේෂ බලයක් තියෙන බව. ඒ වගේම පුන්සඳ දවසට විතරක් එයාලා නැවත කුමරියන් බවට පත් වෙනවා කියලා. පූසෝ එකිනෙකා දිහා බලලා ඔවුන් හිතන දේ තේරුම් ගත්තා. ඒ නිසා ඔවුන් තීරණය කළා මායා යෂ්ටියේ රහස හොයාගෙන මේ ශාපය ඉවත් කරනවා කියලා. එහෙම හිතලා පුංචි පූසන් අපූරු ගමනක් ආරම්භ කළා. ඔවුන්ට මේ ශාපය ඉවත් කරන්න නම් දිගු ගමනක් යන්න වෙනවා. ඒත් ඔවුන් බය වුණේ නැහැ. මොකද සහෝදරියන් 5 දෙනාම එකට හිටිය නිසා. එසේම යා යුතු මාර්ගය පිටිපියනේ සටහන්ව තිබුණා. ඊළඟට ඔවුන් හවස් කාලයේ කාටත් හොරෙන්ම මාලිගාවේ යට තිබුණු කුඩා වාත කවුලුවක් හරහා එළියට පැනලා ගියා. මාලිගය පසු කරලා ටික දුරක් යන විට ඔවුන්ට මුලින්ම පෙනුනේ විශාල හරිත වනයක්. ඒ වනයේට කියන්නේ විස්පරින් වූඩ් හෙවත් රහස් කොඳුරන වනයයි. ගස් උසට උසේ තිබුණා. ඒ වගේම එතන ටිකක් අඳුරු අමුතු අද්භූත තැනක්. මියාව් කියලා ආන්‍යා සුදු පූසා ටිකක් බය වෙලා එමලි රතු පූසා ළඟට ආවා. එමලි රතු පූසා තම සහෝදරියන් දෙස බලා ධෛර්යයෙන් ඉදිරියට යමු කියලා ඉඟි කළා. ඔවුන් පරිස්සමින් වනය ඇතුළට ගියා. ඒ අතරේ ලියාරා නිල් පූසා තා වේගයෙන් ඉදිරියට දුවලා ආරක්ෂිත මාර්ගයක් හොයන්න පටන් ගත්තා. අමේලියා කොළ පූසා වනයේ ගස් හා පැල සමග තම මායා බලය භාවිත කරලා මාර්ගය නිවැරදිව පෙන්නුවා. ඉසබෙලා කහ පූසා තම ආලෝක බලය භාවිත කරලා අඳුරු තැන් එළිය කළා. ඒ නිසා ඔවුන්ට වනයේ මාර්ගය තා පැහැදිලිව පෙනුණා. හදිසියේම ගස් අතරින් ලොකු බැඩ්ග කෙනෙක් එළියට ආවා. ඌ තරහින් ඔවුන් දෙස බලමින් ග්‍රර් කියලා ගොරවන්න පටන් ගත්තා. කුඩා පූසෝ හොඳටම බය වුණා. ඒ වෙලාවේ ආන්‍ය සුදු පූසා පරිස්සමින් බැඩ්ග ළඟට ගියා. බැඩ්ග ඇත්තටම තරහින් නෙවෙයි. ඌ තම ගුහාව ආරක්ෂා කරමින් ඉන්නවා කියලා ඇයට දැනුණා. ඇයට සතුන්ගේ හැඟීම් තේරෙනවා. ඇය තම විශේෂ බලය භාවිත කරලා වෘක්කයෙක් වගේ ආලෝකයක් නිකුත් කළා. බැඩ්ග ඒ ආලෝකයට බය වෙලා ඈතට ගියා.
ඒ අතරේ පූසෝ ආරක්ෂිතව ඉදිරියට ගියා. සන්ධ්‍යාව එනකොට පූසෝ ගස් යටට එකතු වෙලා විවේකයක් ගත්තා. වනයේ ටිකෙන් ටික නිහඬ වුණා. ඉදිරියට තව බොහෝ අභියෝග තියෙනවා කියලා ඔවුන් දැනගෙන හිටියා. නමුත් ඔවුන් බය වුණේ නැහැ. මොකද ඔවුන් 5 දෙනාම එකට හිටිය නිසා. ඊළඟ දවසේ උදේ පූසන් 5 දෙනා නැවත තම ගමන ආරම්භ කළා. ඉර පායා තිබුණත් ගස් උසට උසේ නැගිලා තිබුණ නිසා හිරු එළිය වැටුනේ අඩුවෙන්. සවස් වෙද්දී ඔවුන් කඳු බිම් වලට ආවා. එතන ලොකු ගල් සහ අඳුරු තැන් ගොඩක් තිබුණා. එක්වරම අමුතු සීතලක් දැනුණා. මියාව් කියලා ඉසබෙලා කහ පූසා කම්පනයෙන් වටපිට බලන්න පටන් ගත්තා. හදිසියේම අඳුරෙන් සෙවණැලි වෘකයන් කීප දෙනෙක් දිස්සුණා. ඒ වෘකයන් සාමාන්‍ය වෘකයන් වගේ නෙවෙයි. ඔවුන්ගේ ශරීරයේ සෙවණැල්ලක් වගේ. ඔවුන්ගේ ඇස් කොළ පාටින් දිලිසුණා. කුඩා පූසෝ ටිකක් බය වුණා. වෘකයන් සෙමින් ඔවුන් ළඟට එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එමලි රතු පූසා තම සහෝදරයන් දිහා බලලා ධෛර්යයෙන් ඉන්න කියලා ඉඟි කළා. ඉසබෙලා කහ පූසා තම ආලෝක බලය භාවිත කළා. ඇය හදිසියේම දිලිසෙන ආලෝකයක් හදලා වෘකයන් වෙත යවුවා. ආලෝකයේ වැටුණු ගමන් වෘකයන් බය වෙලා ටිකක් පස්සට ගියා. ඒ අතරේ ලියාරා නිල් පූසා ඉතා වේගයෙන් වෘකයන් අතරින් දුවලා ගියා. ඇයගේ වේගය නිසා ලොකු සුළං රැල්ලක් ඇති වුණා. සුළං නිසා සෙවණැලි වෘකයන් ටිකක් විසිරුණා. එමලි රතු පූසා කුඩා ගිනි පුපුරු හදලා වෘකයන් ඉදිරියට විසි කළා. ආලෝකයේ සුළඟ සහ ගිනි පුපුරු එකට එකතු වුණහම සෙවණැලි වෘකයන් බය වෙලා ආපහු අඳුර අතරින් නොපෙනී ගියා. පූසෝ ලොකු හුස්මක් ගත්තා. ඔවුන් තේරුම් ගත්තා එකතු වෙලා වැඩ කළාම ඔවුන්ට ඕනෑම භයානක දෙයක් වුණත් ජය ගන්න පුළුවන් කියලා. වෘකයන් පසු කරලා ඔවුන් තම ගමන ඉදිරියට ගියා. දින කිහිපයකට පස්සේ ඔවුන් ඉතා උස කඳු පන්තියක් ළඟට ආවා. පුරසඳ දවසක් නිසා ඔවුන් කුමරියන් වෙලා හිටියා. මේ කඳු වටෙන් යන්න දුර වැඩි. එහා කන්දට යන්න තිබුණේ ගැඹුරු හෙලක් පසු කරමින්. නමුත් එතන පසු කර යන්නට තිබුණේ අබලන් වූ පරණ ලී පාලමක්. මේක කැඩෙයිද කියලා ඉසබෙලා බය වෙලා ඇහුවා. ඒ වෙලාවේ අමේලියා තම මායා බලය භාවිත කරලා පාලමේ පැරණි ලී කොටස් වල වැල් වවලා පාලම ශක්තිමත් කළා. එමලි ඉදිරියට ගිහින් පාලම හොඳද කියලා පරීක්ෂා කළා. කුමරියන් පාලම හරහා පරිස්සමින් යන්න පටන් ගත්තා. තදින් සුළඟ එද්දී පාලම පැද්දුනා. නමුත් ඔවුන් ධෛර්යයෙන් ඉදිරියට ගියා. අවසානයේ ඔවුන් පාලම පසු කරලා කඳු පැත්තට පැමිණියා. මීදුමෙන් වට වූ ඉතා උස කන්දක් ඉදිරියෙන් පෙනුණා. ඒ කන්ද උඩ තමයි අපි හොයන සීයා ඉන්නවා ඇත්තේ කියලා අමේලියා කිව්වා. ඔවුන් ගමනේ අවසානයට ළඟා වෙමින් හිටියා. කුමරියන් 5 දෙනා සීතල සුළං සහ හිම නොතකා උස කන්ද නගින්න පටන් ගත්තා. අවසානයේ ඔවුන් කන්ද මුදුනට ළඟා වුණා. කඳු මුදුනේ කුඩා ගුහාවක් ඉදිරියේ ලොකු ගලක් උඩ වයසක සීයා කෙනෙක් වාඩි වෙලා හිටියා දැක්කා. ඔහුගේ හිසකේ සුදු පාටින් දිගට වැවී තිබුණා. ඔහුගේ ඇස් දිලිසුණා. ඒ තමයි පොලිනියස් සීයා. කුමරියන් පරිස්සමින් ඔහු ළඟට ගියා. එමලි තම පිටේ බැඳගෙන තිබුණු කුඩා බෑගය ඔහු ඉදිරියෙන් තැබුවා. ඒක ඇතුලේ තිබුණේ මායා යෂ්ටිය. මම දන්නවා ඇයි ඔයාලා ආවේ කියලා. සීයා මෘදු සිනහවක් සමග කුමරියන් දිහා බලලා කිව්වා.
ඔහු බෑගයෙන් යෂ්ටිය අතට ගත්තා. ඒ මොහොතේම යෂ්ටිය මුදු ආලෝකයකින් දිලිසුණා. මේ මගේ පරිසරය පාලනය කරන්න පුළුවන් යෂ්ටිය. බොහෝ කලකට පෙර එය මගෙන් වෙන් වුණා. ඒ නිසාම මේ ශාපය ඇති වුණා. පොලිනියස් සීයා කිව්වා. පොලිනියස් සීයා යෂ්ටිය උඩට උස්සලා මායා බලයෙන් ලොකු ආලෝකයක් ඇති කළා. ඒ ආලෝකය පූස 5 දෙනා වටා පැතිරුණා. ඔවුන්ගේ ශරීර සෙමින් වෙනස් වෙලා නැවත කුමරියන් බවට පත් වුණා. එමලි, අමේලියා, ඉසබෙලා, ලියාරා සහ ආන්‍යා එකිනෙකා දිහා බලලා පුදුමයෙන් hina වුණා. අපි නැවත කුමරියන් වුණා කියලා ඔවුන් සතුටින් එකිනෙකා වැළඳගත්තා. ඔබලා ඉතා ධෛර්යවන්තයි. ඔබලාගේ සහෝදරත්වය සහ කැපවීම නිසාම මේ ශාපය ඉවත් වුණා. පොලිනියස් සීයා සිනාසෙමින් කිව්වා. පොලිනියස් සීයා තම යෂ්ටිය හෙමින් බිත්තිය දෙසට දිගු කළා. දිලිසෙන ආලෝකයක් සමග ගුහාවේ බිත්තියක දොරක් මැවුණා. මෙම දොර හරහා යන්න. ඔබලාගේ දෙමාපියන් බලාගෙන ඉන්නවා. ඔහු කිව්වා. කුමරියන් ඔහුට ස්තුති කරලා ආලෝක දොර හරහා පිටත් වුණා. ඒක හරහා ගිය කුමරියන් ඔවුන්ගේ මාලිගාව අසලින් මතු වුණා. ඇලරික් රජතුමා සහ එලාරා රැජින කුමරියන් සොයමින් සිටියා. ඔවුන් තම දියණියන් දැක අතිශය සතුටින් ඔවුන්ව වැළඳගත්තා. මාලිගාව නැවත සිනාහඬින් පිරුණා.